හැමදැන්ම පෙනෙන විශාල කඳු දෙකක් සම්බන්ධ කරන ලී වලින් තැනූ පරණ පාලමක් තිබුණා. දිනක් රාත්‍රියක ඒ පාලම මත නුවණැති මහලු බකමූණෙක් වාඩි වී සිටියා. එයා අවුරුදු ගාණක් තිස්සේ ඒ පාලම රැක බලා ගත්තා. බකමූණා දැක්කා මිනිස්සු හැමදාම කඳු දෙක අතර ගමන් කරනවා. ඔවුන්ගෙන් සමහරු හරිම කලබලකාරී වුණා. ඔවුන් කන්දේ එක් පැත්තක ඉඳන් තව පැත්තට ඉක්මනින් දුවගෙන ගියා. ඉනක් පුංචි කොළු ගැටේ පාලම උඩින් හුස්ම ගනිමින් වේගයෙන් ගමන් කළා. බකමූණා ඇහුවා, "තරුණයා, ඔබ මේ තරම් වේගයෙන් යන්නේ ඇයි? ඔබ මොනවද සොයන්නේ?" මේ පුංචි කොළු ගැටයා පොඩි වුණාට හරිම නුවණක්කාරයි. ඉතින් මේ කොළු ගැටයා හති අරිමින් පිළිතුරු දුන්නා. "මම සොයන්නේ සාර්ථකත්වයේ සහ සතුට මහලු බකමූණෝ. මට කිව්වා මේ කන්ද එහා පැත්තේ තමයි ඒවා තියෙන්නේ කියලා. ඒ නිසා මම කඩිමුඩිය යනවා." බකමූණා සෙමින් හිස වැනුවා. "ඔබ මේ තරම් ඉක්මනින් යන නිසා ඔබ වැදගත්ම දේ අතපසු කරනවා වෙන්න පුළුවන්." "මොකක්ද ඒ?" පුංචි කොළු ගැටයා විමසුවා. "පාලම," බකමූණා සිනාසෙමින් කිව්වා. "ඔබ මේ පාලම උඩින් යන විට ඔබ අහස දිහා, ඔබේ පාදයට තියෙන ශක්තිමත් ලී කොට දිහා සහ ඔබ දැනටමත් පැමිණි ගමන් දිහා බැලුවද? මේ පාලම තමයි වර්තමානය. මේකේ හැම ලී කොටයක්ම ඔබ ගත කළ කාලය වගේ. ඔබ ඊළඟට යන්නේ කොහෙද කියලා හිතනවා වෙනුවට මේ මොහොතේ ඉන්න." කොළු ගැටයා නැවතුණා. එයා වටපිට බැලුවා. අවුරුදු ගණනාවක් තිස්සේ එයා මේ පාලම දිගේ ගමන් කරලා තිබුණත් එයා කවදාවත් ඒක ඇත්තටම දැකලා තිබුණේ නැහැ. පාලම යටින් ගලා බසින ගඟේ ශබ්දය, එයාගේ හුස්ම ගැනීමේ රිද්මය, ඒ සියල්ල එයාට අලුත් විදිහට දැනෙන්න ගත්තා. එයාට තේරුණා සතුට කියන්නේ ගමනාන්තය නෙවෙයි, ගමන කියලා. සාර්ථකත්වය කියන්නේ කන්දේ එහා පැත්තේ තියෙන දෙයක් නෙවෙයි, ඒ පාලම උඩ ගත කරන හැම පියවරකම තියෙන දෙයක්. මේ කොළු ගැටයා බකමූණට ස්තුති කළා. එයා දිගටම ඇවිදගෙන ගියා. නමුත් මේ වතාවේ එයා ඉක්මන් වුණේ නැහැ. එයාගේ පියවර ස්ථිර වුණා. එයා Tamanගේ ගමන අගය කරන්න පටන් ගත්තා. ඉතින් දුවේ පුතේ, ජීවිතයේ ඇත්තේ ගමනාන්ත දෙකක් පමණි. උපත සහ මරණය. ඒ අතර ඇති සියල්ල ගමනයි. ඔබ ඔබේ අනාගතය පසුපස හඹා යන විට ඔබ අතපසු කරන්නේ ඔබේ ජීවිතයේ එකම ඇත්ත සමබරතාවයයි. අතීතයේ මියගොස් ඇත. අනාගතය තවම පැමිණ නැත. ජීවත් වීමට ඇත්තේ මේ මොහොත පමණයි. පාලමේ හැම ලී කොටයකම සතුට සොයන්න. එවිට ඔබට ගමනාන්තය ගැන කරදර වීමට සිදු නොවනු ඇත. ඔබත් ඔබේ පාලම අගය කරන්න.